කොච්චර වැටුණත් නැගිටින ගැන කතා කරන එක නෙමෙයි නැගිටිනවා කියලා කියන්නේ නැගිටින අපි උත්සාහ දරන එක. එහෙනම් අපි මේ අලුත්ම ඉංග්‍රීසි සීරීස් එක ගෙදරදී ඉංග්‍රීසි කතා කරලා පුරුදු වෙන විදියට අදාළව පළවෙනි වීඩියෝ එක තමයි මම මේ දාන්න යන්නේ. අපි ගෙදර අපේ අම්මත් එක්ක ඉංග්‍රීසි වලින් කතා කරලා මේක ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. අද ක්ලිප් 1. ඔයා උදේ නැගිටිට පස්සේ මෙන්න මෙහෙම අම්මට කියන්න. අම්මා, I just woke up. Give me 2 minutes. I'll freshen up and then I'll come for breakfast. Pinamtat බලමු. අම්මා, I just woke up. Give me 2 minutes. I'll freshen up then I'll come for breakfast. අම්මා, I just woke up. මම මේ දැන් නැගිට්ටේ. Give me 2 minutes. මට මිනිත්තු දෙකක් දෙන්න. I'll freshen up. Freshen up කියලා කියන්නේ පුතේ නැගිටලා පිරිසිදු වෙලා එනවා කියන එක. Then I'll come for breakfast. ඊට පස්සේ මම උදේසන කෑම ගන්න එන්නම්. හැමදාම උදේ නැගිටලා අම්මා කතා කරොත් ඔයාට මේ වාක්‍ය දෙක තුන කියලා පුරුදු වෙන්න. එතකොට ඔයාගේ ඩේලි රූටින් එකට මේක සම්බන්ධ වෙනවා. අන්න එහෙම ඉංග්‍රීසි ගෙදරදී කතා කරන්න පුරුදු වෙන්න. එහෙනම් අපි ක්ලිප් 2 එකෙන් හම්බෙමු. ඔව් මේ සීරීස් එක අපි දිගටම කරන නිසා ඔයාගේ ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති යාළුවව මෙන්ෂන් කරලා එයාට ෂෙයා කරන්න. ඔයා රට යන්න බලාගෙන ඉන්න කෙනෙක් නම් ඉංග්‍රීසි ඉගෙන ගන්න උනන්දු කෙනෙක් නම් ඉංග්‍රීසි කතා කරන්න උනන්දු කෙනෙක් නම් අනිවාර්යෙන්ම මේක ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් එකක් දාන්න.